කම්මැලියෝ දෙන්නෙක් ඉන්නවා. කම්මැලියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කම්මැලියෝ දෙන්න තමයි මෙන්න මෙහෙම කම්මැලියෝ. එකෙක් කම්මැලිකම නිසා වැඩ කල් දාන එක. අනිත් එක කම්මැලිකම නිසා ලේසි ක්‍රම හොයන එක. ওই දෙකෙන් මොකක්ද හොඳ? පළවෙනියද දෙවෙනියද? දෙවෙනිය. දෙවෙනිය. මොකද මෙතන මේ ඉන්න ඔයා මම ඇතුළේ අපි ඔක්කොම මේ කම්මැලිය කොටස් දෙකෙන් එකකට අයිති. එහෙම නැහැ කියනවා නම් ඒක පිළිගන්න බෑ. කම්මැලිකම නිසා වැඩ අතහැරලා දාන එකට තමයි අපි කිව්වේ කාලකන්ණියා කියලා. වැඩ කල් දාන එකට. අද බෑ හෙට කරනවා. ආයතන මොකද කරන්නේ? ඌ කාලා හෙටටත් ඒක ඉතුරු කරගෙන හෙට කාලෙත් කාලා දානවා. ඒක කාලකන්ණිකම නෙවෙයිද? කාලකන්ණිකම. කම්මැලිකම නිසා ආපෝ මෙච්චර ලොකු එකක් මේ පැය ගාණක් ඉඳන් කරන්න මේ පිස්සුද? මේකට සරල ක්‍රමයක් හොයන්න ඕනේ. ඌ මොකද? කම්මැලිකම නිසා දක්ෂතාවයක් හදාගත්තු බුද්ධිමතෙක්. ඌ ඒක කරන්න හදන්නේ අර හැම එකම කරන විදිහට අමාරුම ක්‍රමේ භාවිත කරලා නෙමෙයි. ඒ අමාරුම වැඩේ මොකක් හරි වටවංගුවක් ගහලා කරන්න පුළුවන් උපරිම පහසු සහ උට කරන්න පුළුවන් කෙටිම වේලාවකින් වැඩ ඉවර කරන්න හදන එක. ඌ තමයි මේ ලෝකයේ ඇතුලේ කවදා හරි ගමනක් යන්න ඕනේ. දැන් ඔය ලෝක දාර්ශනිකයෝ ඔය රෙනේ ඩේකාට්ලා හැම ඒගොල්ලෝගේ චරිත කතා තියෙනවා පුතේ. ඒ චරිත කතාවල තියෙනවා සමහර දාර්ශනිකයෝ පට්ට කම්මැලියෝ කියලා. ඉතින් උන්ගේ කම්මැලිකමේ ප්‍රතිඵලයක් තමයි අමාරු වැඩක් ලේසියෙන් කරන්න ක්‍රමවේදයක් හදලා තියෙන එක. ඉතින් ඒක ඌට අපි අහවලා මෙහෙම ක්‍රමවේදයක් හදලා තියෙනවානේ කියලා ඒ හදලා තියෙන ක්‍රමවේදය අපි උට දාර්ශනික වටිනාකමක් දීලා අපි ඒක කරනවා. හරිද? උට දාර්ශනික වටිනාකමක් දීලා අපි ඒක කරනවා. ඇත්තටම ඌ හදලා තියෙන උට දාර්ශනිකෙක් වෙන්න තිබ්බ උඹනාව නිසා නෙවෙයි. උගේ තිබ්බ කම්මැලිකම නිසා. උඩක ලේසියෙන් කරගන්න ඕන නිසා. ඉතින් ඒ හින්දා මං කියන්නේ පුතා මෙහෙමයි. කම්මැලිකම හැම එකම ළඟ අඩු වැඩි වශයෙන් තියෙන පුළුවන්. මොකද අපිත් කම්මැලියෝනේ. අත්තරදාව කිව්වොත්. හැබැයි මේ කම්මැලිකම ඇතුලේ ඔයාගේ වැඩ ටික පහසුවෙන්ම කරගන්න මාර්ගයක් හොයාගන්න කම්මැලියෙක් වෙන්න.